හලෝ අපි අද අනුරාධපුර තිසාවේ ඉන්නේ. නාලා බලමු කොහමද කියලා. තවත් ලස්සනයි view එක පේනවනේ. view එක පොඩ්ඩක් පෙන්නන්න. හරි. ගුවන්විදුලි සෑය මිනිස් වැටිය සෙට් එකම පේනවා. නාන්න යන්න කියන්නේ කට්ටිය නානු. හරිද? තවත් අවුලක් නැහැ ලස්සනට තියෙනවා. ඔය අහුවනේ මැණික් තියනවාද මොකද අරගෙන මේකද කියලා. ඔව්. ඉස්තරේ. එළ කට්ටිය සමහර කට්ටිය මේකට මාල බ්‍රේස්ලට් අරන් මනම් ඒවත් කරනවා. සමහර කට්ටිය පොඩ නිකන් වැලිය හොරක් එහෙම අල්ලලා බැලුවොත් තියෙයිද කියන්නේ. මේකේ තියෙනව නැති වෙන්නේ නැහැ මචං බඩු. හරිද? දැන් මේව ගත්තාම බඩු තියෙනවා මචං. කොබන්. අම්මා මේන් බලන්න. කොබන් ගොඩ. අද ගොඩ පුතේ. හරිද? ඒ සිරාවට මැනික් දෝයි. නැත්තම් මේ බලන්න. එන සෙට් එකක් තියෙනවා බා. අඩෝ අහුලන්න බලහන්කෝ. මේ දෙකයි. අර අතදිය. මේ බලහන්කෝ තියෙන බඩු ගොඩ. අඩෝ වරදින්නේ නැහැ මේකෙන් ඈ. මට සිද්ධියේ දියමන්තර මැනික්ද මන් නැහැ සීන් එක දන්නේ නැහැ. මම දන්නෙත් නෑ බා. එimhe වැලිය හොරක් තිබ්බේ. වැලිය හොරේ තිබ්බේ මචං. නෑ ඔයාගේ අත කළු වෙනකොට කල් මගේ අත සුදු වැඩි ඉඳ මේ පේන්නේ නැහැ මේ. මේක මචං සීන් එක තියෙන්නේ. මේ ඇත්තට මොනවද මේ? ඒකනේ බා. ඇත්තට තමයි මේ තිසාව කියන්නේ මේක සීන් එක. මේක මචං නෑ කියනවා කට්ටිය. කාලේ වල බඩු සෙට් වෙන මිනිස්සු ඉන්නවලු. එහෙමද? වාස ලක් එක ගන්නවා තමයි මට හිතා ගන්න බෑ මේක නම් ඈ. පොඩ අතර ගන්න බලන්න මේ ටිකයි. ලක් එක කියන්නේ මචං මේක ඉන්න වයසක ඩයල් එහෙම මේවයි ගේමක් ගහගත්තේ. මට නම් මේ අඩෝ බලන්න මේ නාන්න ඉල්ල මේ මතම ජීවිත කාලේ 4යි 6යි 8යි 10යි 12ක් තියෙනවා බා. මගේ ජීවිතේ නම් මේ මාර බඩ පේරෙන්නේ වචනත් නෑ කියා ගන්න. ඒක. ඔයාලා මොකද හිතන්නේ මේක? මොකද හිතෙන්නේ කියන්නේ ඉතින් හිතෙන්න දෙයක් නැහැ අපි ගොඩ තමයි. අඩෝ ඒ වුණාට තිසාවේ වරදින්නේ නැහැ. මේ ජීවිත කාලේ අපෝ මෙච්චර කාලයක් නානවා. ඇත්තට මේ ඇත්ත මැනික්ද නැත්තම් ඒ සිරාවට නෑ මේ තිසාව ගැන රජ කාලේ යවන්නේ නේද? නැත්තම් මේකේ බඩු තියෙනවා කියලා කියනවනේ බා. ඒකනේ. නිදාන් වස්තු අනම්මන. උනන්නේ නැහැ නේ. ඇද්ද ගල පෙන්න. දතකෝ. දතනායකගේ දතකෝ. අපි විහිළු නෙමෙයි. මට නම් මේ ගැන හිතාගෙන මේ පොලිසියට කියනවාද? පොලිසියට කියන්නේ පිස්සුද බං. ඒතකොට මේක එකක්වත් හම්බෙන්නේ නැහැ. අපි ඇච්චක් ගහගමු මචං. බෙදාගමු. දෙන ගානේ 3 දෙනා මේක දෙන ගානේ බෙදාගමු මචං. අවුලක් නැහැනේ. මේ මට අපි දැන් මේක චෙක් කරන්න බලන්න ඕනේ. හිතුවේ නැහැ. අපි හිතාගෙන තමයි යාවේ මෙහෙම දැන් කම්බේ කියලා. බලමු. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. මට නම් හිතන්නේ මොකක් හරි ඇත්ත සීන් එකක් තාම මචං. මේ පැත්තේ මචං ඩයල් එකක් හිටියාලු මේ ලී කෝට්ටෙන් කුරුඩු ගන්නකොට ටත් හම්බෙලා තියෙනවා බා. මේ පැත්තේ ඉන්නවා මැත් ගහකට දෙක තුනක් මේ. බලමු අපි තුමක් හරි කරගන්න නේ. එහෙනම් ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න කොහොමද කියලා. එහෙනම් අතර නෙමෙයි. දත නැහැ.